ඔන්න මචං ඉතින් හුඟ කාලෙකින් පස්සේ වීඩියෝ එකක් ගෙනාවේ. ඒතරම වීඩියෝ ගේන්න බැරි වුණා මේ තව එක්සෑම් එකට දැන් තව මාස 5ක් වගේනේ තියෙන්නේ. ඒකින්ද තමයි වීඩියෝ එකක් ගෙනාවේ නැත්තේ. ඉතින් ඔන්න අද මම කෝණික චරිත වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. මම ගාන දැම්මා ඔරලෝසුවක ගානක් තියෙන්නේ. ඒක උදේ 6ට වෙලා බලලා ඒ වොච් එකෙන් ඊට පස්සේ ඒක එවිලෙන් බිම වැටලා ඊට පස්සේ වීදුරු කට්ටක් ඇනලා කෝණික මන්දනයක් වෙලා තියෙනවා තප්පර කට්ටේ එක බෙදීම 48000යි රේඩියන් තප්පර වර්ගයට. ඉතින් ආයි මේ මිනිස්සයා ආයි 7ට උදේ 7ට වෙලා බලද්දි එයාට පේන වෙලාවනේ අහන්නේ. දැන් මේකේ කෝණික මන්දනය මෙහෙම ගමකෝ ඇල්ෆා සමානයි ඉන එක බෙදීම 48000යි රේඩියන් තප්පර වර්ගයට. වොච් එකෙන් උදේ 6ට තමයි වෙලාව බලලා තියෙන්නේ. ආයි බලන්නේ උදේ 7ට. ඒ කියන්නේ පැයකින් බලන්නේ ආයි. ඉතින් අර කෝණික මන්දනයත් එක්ක වෙච්ච එතන කාලපරාසය අඩුවීම තුළ ආයුදේ 4ට වෙලා බලද්දී ඔරලෝසුවෙන් පෙන්නන වෙලාවක් තියෙනවනේ වැරදි වෙලාව. ඒ වෙලාව තමයි අහන්නේ. ඉස්සෙල්ලම අපි තප්පර කට්ටේ කෝණික ප්‍රවේගය හොයාගමු. ඒක හොයන්නේ ඔමේග සමානයි 2යි බෙදීම t සමීකරණයෙන් දාලා හොයමු. ෆයි සමානයි 3 ලෙස ගමු. ඊට පස්සේ තප්පර 60ක් නේ. එතකොට ඔමේග සමානයි 0.1යි රේඩියන් තප්පරයට. 0.1 රේඩියන් තප්පරයට. ඒ ඇවිල්ලා තප්පර කට්ටේ ප්‍රවේගය. අපි දැන් හොයාගමු එතකොට තප්පර 60ක් විනාඩි 1යිනේ. එතකොට පැයක් වගේ යනකොට තප්පර 60ක් බලන්න ඕන. ඒ කියන්නේ පැයකට තප්පර 60යිනේ. ඒ කියන්නේ 3600යි. අපි එතින්දී හොයාගමු විස්ථාපනය. ඔමේගා නෝට් t දාලා එක බෙදීම 10යි 0.1යි නේ. ඊට පස්සේ 3600ට ආදේශ කරා. 360යි රේඩියන්. ඒ කියන්නේ පැයකදී කෝණික විස්ථාපනය වෙන්න ඕන 360ක්. දැන් ඉතින් මේක මන්දනයකට ලක් වෙනවනේ. මන්දනයකට ලක්වීමත් එක්ක අපි හොයාගන්න ඕන අදාළ අපගමනය වෙන වෙලාව. ඒ හොයාගන්නේ තීර සමානයි ඔමේගා නෝට් t ඍණ භාගයයි ඇල්ෆා t වර්ගය දාලා හොයාගන්න පුළුවන් නේ. 0.1 වැඩි කිරීම 3600 ඍණ එක බෙදීම 48000යි රේඩියන් තප්පර වර්ගයට භාගය ගුණ කිරීම 3600 වර්ගෙනි. 3600 වර්ගය. මෙතෙන්දී මේක හොයාගන්න පුළුවන් දශමයකට 3600 ගියාම 360 ඍණ 3600 වර්ග හොයාගන්න. 3600 වර්ග ගත්තා. ඒක බෙදුවා දෙකින් ආයි ඒක බෙදුවා 48000. එතකොට 135යි එන්නේ. කලින් අපිට 360ක් රේඩියන් තීටාගයක් ආවනේ. එතකොට 360න් 125ක් ගියාට පස්සේ එන්නේ 225යි රේඩියන්නේ. දැන් අපිට මෙතන වට ගාන හොයාගන්න පුළුවන් නේ ඔරලෝසුවේ තප්පර කට්ට කරකවෙන වට ගාන. ඒකට ගන්නේ මේ n සමානයි තීට බෙදීම 2.5 නේ. කෝණික චලිතයේදී ඉතින් 5 කියලා 3 ගත්තාම මෙතන 6ක් නෙන්නේ. එතකොට 225 බෙදීම 6 කියන්නේ 37.5යි. ඊට පස්සේ 6ටනේ වෙලාව බලන්නේ. එතකොට 6ට
37.5 කියන්නේ තව පැයකින් වෙලා බලද්දී එයාගේ වොච් එකේ පෙන්වන්නේ 6යි විනාඩි 37යි තප්පර 30යි. එතන 5 කියන්නේ තප්පර මිනි තප්පර භාගයනේ. එතකොට එතන 30 ගන්න. එතකොට උත්තරේ උදෑසන 6යි තප්පර 37යි මිනි තප්පර 30යි.